හෑන් ෆෝන් එක නම් අරගත්තා. ප්‍රින්සිපල් එන්න කලින් මාරු වෙන්න ඕන. මේ පැත්තෙන් සද්දයක් එනවා කවුරු හරි එනවා වගේ. හපොයි දැන් මොකද කරන්නේ? කොහෙටද දුවන්නේ? අහුනොත් නම් කෑමක් තමයි. මේ පැත්තෙන්වත් පැනගන්න පුළුවන් වෙයිද මන්දා? මෙහා පැත්තෙන් යා ගන්න හම්බුනොත් බේරිලා යන්න පුළුවන්. ළමයා කොහොමද? ඔෆිස් එක පැත්තේ මොකද ආවේ? උදේ හෑන් ෆෝන් එකක් ඉස්කෝලේට ගෙනලා තිබුණේ තමුන් නේද? නෑ සර් මම මේ සර් මේ ගොත ගහන්න නැතුව කතා කරනවා. මොකද ඔෆිස් එකේ කරන්නේ? නෑ සර් මම මේ තමුන් නිකන් ආවා කියන්නේ තමුන් මාව බලලා යන්න ආවද? ඇත්තටම සර් මම මේ ආවේ. ඔව් බලන්න කියනවාකො මොකටද ආවේ කියලා. ඇත්තටම සර් අද මගේ ක්ලීනින් දවසනේ. ක්ලීනින් දවස වෙන්න ඇති. ඔෆිස් එකට මොකටද ආවේ කියනවාකො. ඇත්තටම මම මේ ආවේ සර්. ඔව් ඉතින් කියනවාකො මොකටද ආවේ කියලා. ඇත්තටම මම ආවේ ඔෆිස් එක ක්ලීන් කරලාද කියලා බලන්න. මට බොරු විතරක් කියන්න එපා ගොයියෝ. ඔය බොරු කියන කැත පුරුදු මගේ ළඟ නෑනේ සර්. දැන් එතකොට තමුන් කියන්නේ තමුන් ඔෆිස් එක ක්ලීන් කරාද කියලා බලන්න ආවා කියලාද? සහතික ඇත්ත සර්. ඔන්න දැන් තමයි සර්ට තේරුනේ. තමුන් මේ බොරුවක් එහෙම නෙවෙයිනේ කියන්නේ. අනේ නෑ සර්. උපන්දාකට බොරුවක් කියලා නෑ. එහෙනම් කොස්ස ගෙනල්ලා අතු ගානවා කොමුළු ඔෆිස් එකම බලන්න. මට නිකන් කැරකිල්ල වගේ සර්. ෆෝන් එකට කෝල් එකක් ආවා කියහන්කෝ. දෙන දෙයියෝ පෙරලගෙන දෙනවා කියන්නේ මේකට තමයි. කොහෙද තමුන් දුවන්නේ? ඔහොම නවතිනවා. මම කිව්වේ නවතින්න කියලා. ඔහොම නවතිනවා. පොඩි හදිස්සියක් සර්. ඉක්මනට මම එන්නම් ආයේ. පැන්නා නේද? අල්ල ගන්නංකෝ මන් තමුන්ව. හලෝ යාළුවනේ. මගේ නම ඩොබි. මගේ අලුත් වැඩ බලන්න ඕනද? එහෙනම් channel එක subscribe කරලා තියාගන්න හොඳේ. ඕන්න එහෙනම් මම ගියා. ආයෙ හම්බෙමු.